කවදාවත් දරුවෙකුටවත් මේ නම කියලා කතා කරන්න එපා පින්නතුනේ. කතා කරන්න කටපුරා මගේ දුවේ මගේ පුතේ කියලා. මේක මේ ආදරයත් එක්ක කරන්න ඕනේ ගනුදෙනුව. මේ අලුත් පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න ඕන විදිය හරි වෙනස්. මේ අලුත් පරම්පරාව ඒවා වැළඳ ගන්න විදිහත් හරි වෙනස්. බොහොම සංවේදී දායක සිද්ධිය අපිට නිරන්තරයෙන් ඇහෙනවා. ඉස්සර ගුරුවරු දඬුවම් කරපු විදිය. ඉස්සර අම්මා තාත්තා දඬුවම් කරපු විදිය. අද ඕන තරම් ඔබතුමාලගේ නාලිකාවල ප්‍රවෘත්තිවලට කියනවා අනේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න එපා කිව්වා කියලා දරුවා බෙල්ල වල දාගන්නවා. ඒ දරුවන්ට ඉස්සර විදියට ආමන්ත්‍රණය කරොත් එහෙම ඒක ලොකු ඛේදවාචකකින් තමයි ඉවර වෙන්නේ. මේ අලුත් පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න ඕන විදිහක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඒ විදිහ තමයි ආදරය විතරයි. දරුවෝ පුදුම විදිහට ආදරය වෙනවා. ඒ නිසා අපේ අම්මලා තාත්තලා මේක ගෙදරින් පටන් ගන්න. තථාගතයන් වහන්සේට මම මූලිකව සිහිපත් කරනවා. පැන් ටික පූජා කරන එකේ ඉඳන් දරුවෝ සම්බන්ධ කරගන්න. ඊට පස්සේ දාන ටික පූජා කරන්න දරුවෝ සම්බන්ධ කරගන්න. අම්මයි තාත්තයි දරුවෝ ටිකයි හැන්දෑවි ගෙදර එකට බුදුන් වඳින්න. වෙන කිසිම දෙයක් කරන්න ඕනේ. ඔය ටික ගෙදර කරමුකෝ. මේක සත්පුරුෂ පින්නතුන් හෙට ඉඳන්ම පටන් ගන්න. හෙට ඉඳන් පටන් ගන්න. මේවා කරන්න පුළුවන් දේවල් මිසක් කරන්න බැරි දේවල් නෙමෙයි අපි නොකර හිටියට.